කීලි කටක් කපනවා. ඊට පස්සේ පිටුපස කර ගැඹුරු අඩුවෙන් කපන කර ඊට පස්සේ වාටි. පහළ වාටිය රවුම් හැඩයක් තියලා මේ විදිහට කපා ගන්න. ඊට පස්සේ දැන් බලන්න මෙන්න මේ වගේ පුංචි ගවුමක් තමයි කැපෙන්නේ. අංශ මූට්ටු මොකුත් නෑ මේකේ. මොකද චූටි බබාලට පුළුවන් තරම් සුමුදු විදියට තමයි අපි ඇඳුම් නිර්මාණය කරන්නේ. ඒ නිසා මේකේ අංශ මූට්ටු නෑ. මේක ප්ලේයාර්ඩ් හැඩයට කපා ගත්තේ. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති මේ පිටුපස කරේ ගැඹුර තමයි අපි කැපුවේ. දැන් අපිට ඉදිරිපස කර පොඩ්ඩක් ගැඹුරු කරලා කපා ගන්න ඕනේ. පිටුපස කොටස් දෙක අපි අයින් කළා. ඉදිරිපස කර පොඩ්ඩක් ලකුණු කරගෙන ඒක මේ නැම්ම තියෙන්නේ පෙරමැද. පෙරමැද කර අපි පොඩ්ඩක් ගැඹුරු කරලා මේ විදිහට කපා ගන්න. මේ විදිහට කපා ගන්නවා. දැන් අපි ඒක අර ගැඹුරු කරලා කපා ගත්තා. මේක පුංචි ගවුමක්. චූටිම ගවුමක් මේක. මීට වඩා සයිස් එක වෙනස් කරලා මේ විදිහටම අපිට කපා ගන්න පුළුවන්. මම මේ පළවෙනි පාඩමේ ඉඳලා පුංචි දෙති කොටසකින් තමයි මේක පටන් ගත්තේ. මෙන්න මේ විදිහට දැන් කපා ගන්නවා. දැන් මේක මහන්නේ ඉස්සෙල්ලා උරහිස මූට්ටු කර ගන්නවා මහුම් ආසිය ලකුණු කරලා උරහිස මෙතනින් මූට්ටු කරනවා. ඊට පස්සේ මේ උරහිසත් මූට්ටු කර ගන්නවා. ඊට පස්සේ මේක හරිම සරලයි. කරවටේ මහගෙන යනවා, කීලි කට වටේ මහනවා, වාටි මහනවා. මේ පිටුපස පසුමැදට ආව මේ පොටවල් දෙක වාටි මහ ගන්නවා. බොහොම සරලයි. විනාඩි ගානකින් මේක කරගන්න පුළුවන්. එන්නේ මේ වගේ මහපු ගවුමක් තමයි මම ඔයාලට දැන් පෙන්නන්නම්. දැන් බලන්න මේ මහලා ඉවර කරගත්ත ගවුම මේකේ අපි විශේෂයෙන් හිතර ගන්න ඕනේ දෙයක් තියෙනවා. චූටි බබාලට අපි මූට්ටු නිකන් ඇඟේ වදින්න තියන්නේ. ඒවා අපි පැතලි මූට්ටු කියලා මහ ගන්න ඕනේ. මොකද මූට්ටුව ගහලා ඒ එන මූට්ටුවේ පොටවල් නැවත නමලා ගානට සුමුදු විදියට ඒක නැවත මහ ගන්න ඕනේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. මේකේ අංශ මූට්ටු මොකුත් නෑ මේ ගවුමේ. උරිස් මූට්ටු දෙක පැතලි මූට්ටු තමයි මහලා තියෙන්නේ. මේ බලන්න.